කමල් නිමල් හා අමල්ගේ වයස්වල එකතු අවුරුදු 88කි. නිමල් අමල් හා විමල්ගේ වයස්වල එකතු අවුරුදු 93කි. කමල් අමල් හා විමල්ගේ වයස්වල එකතු අවුරුදු 90කි. කමල් නිමල් හා විමල්ගේ වයස්වල එකතු අවුරුදු 86කි. කමල්ගේ වයස කීයද? බලමු ඒකත් වෙන අර විදිහටම හදමු ළමයි. අපිට කියන්නේ මොනවද? කමල් නිමල් අමල් සමානයි 88යි. ඊට පස්සේ කියනවා නිමල් අමල් විමල්. නිමල් අමල් විමල් සමානයි 93යි. ඊට පස්සේ කියනවා ළමයි අමල් හා විමල්ගේ වයස්වල එකතුව අවුරුදු 90කි. කමල් අමල් විමල්. කමල් අමල් විමල් එකතුව අවුරුදු 90කි. ඊළඟට කියනවා නිමල් හා නිමල්ගේ වයස්වල එකතුව. කමල් නිමල් විමල්. කමල් අමල් විමල්. හරි. දැන් ඊළඟට කියනවා කමල් නිමල් විමල්ගේ එකතුව අවුරුදු 86කි. හරිද? ලියාගත්ත හරිද කියන්නකො ළමයි? ඔක්කොම නම් එක වගේනේ. හරි නේද ලියාගත්තා? හරි සර්. ඉතින් මේ බලන්නකෝ නෙමේ. මෙතන කමල්ලා කී දෙනෙක් ඉන්නවද? 3 දෙනයි. 3යි කේ. අමල්ලා නිමල්ලා කීයද? ඒත් 3යි. 3යි n. අමල්ලා කීයද? 3යි ඒ. 3යි a. ආය කවුද? විමල්. විමල්ලා කීයද? 3යි. 3යි v. මේ ඔක්කොගෙම එකතුව කීයද? මේ ඔක්කොගෙම එකතුව කීයද? 357යි සර්. 357යි. ඇත්තරම 3යි k 3යි n 3යි a 3යි v නම් තුනෙන්නේ. මේක k ධන n ධන a ධන v වෙන්න තුනෙන් බෙදුවාම හරිනේ. ඈ තුනෙන් බෙදුවාම කීයද? 119යි. k ධන n ධන a ධන v සමානයි 119යි. හරි? 119යි. අපෙන් අහන්නේ කමල්ගේ වයස කීයද? කමල්ගේ වයස කීයද කියලා තමයි අපෙන් අහන්නේ. හරිනේ. එතකොට මේ කමල් නැති එකකට තියෙන මේක නෙමේ. කමල් නැතුව අනිත් තුන් දෙනාගේ වයස කීයද? 93යි. කමල් එක්කේ තුන් දෙනාගේ වයස කීයද? 119. එහෙනම් ඉතින් ඔය කමල්ගේ වයස කීයද? 26යි. කමල්ගේ වයස 26යි. 26යි. අවුරුදු ඒක තේරුණාද ළමයි? අමාරු නෑ නේද? අමාරු නෑ නේද? නෑ. නෑ. නෑ සර්. very good. එතකොට ඔන්න අද ක්ලාස් එක ඉවරයි. අද ක්ලාස් එකේ තිබ්බ හැම පේපර් එකම හැම ගානම කතා කළා. පාඩම් දෙකක් කතා කරා. හෙට හවස 7:00ට GK ක්ලාස් එක තියෙනවා. අනිද්දා සංකරණ සංයෝජන ඉතාම වැදගත් පාඩමක්. සංකරණ සංයෝජන සහ තර්කණය. හරි. right තර්කණයක් කරනවා. සර් ඔව් කියන්න. සර් ඊළඟ එක්සෑම් එක කවද්ද? අපි ලබන ඉරිදා වගේ ප්ලෑන් කරලා තියෙනවා. ඉරිදාට කට්ටිය නිමාඩුනේ ගොඩක්. සර්. ඉරිදාට හොඳයි නේද? ඒ කියන්නේ වෙන ඊට වඩා අපිට සාර්ථක දවසක් නැහැ ඇත්තටම. හැමෝටම නිමාඩුනේ. ඊළඟ ටෙස්ට් එක මේ ඉරිදා තියෙනවා. 3 වෙනි පෙරහුරු විභාගය.
ඉඳ මහන්සිලා වැඩ කරන්න. තව මාසයයි තියෙන විභාගයට. ඒ නිසා උපරිම මහන්සි වෙන්න පුළුවන් තරම් මහන්සි වෙන්න. හරියට මහන්සි වුණොත් ඇත්තට මේක පාස් වෙන්න පුළුවන්. මේ අවසාන අවස්ථාව ළමයි ආය අවුරුදු 5කටවත් කිසි විභාගයක් ගැසට් වෙන්නේ නැති වෙයි. ඒ නිසා බොහොම මහන්සි වෙන්න වැඩ කරන්න. සර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? අර මේ දෙවනි පෙරහර විභාගේ සර් මේ පේපර් එක මම ලිව්වා. මේ සාකච්ඡා කරන දවසේ මේ ක්ලාස් එකට ඔන්ලයින් ජොයින් වෙන්න බැරි වුණා. මේ ඒකේ සර් මේ රෙකෝඩින් එක මම පස්සේ බැලුවා අර ගණක ගානක් තිබුණේ සර්. ඒකේ මේ ඒ ගණක ගානේ සර් කියලා ඒක අර තිබුණු විදිහට සර් ඒක කියලා තිබුණ නැහැනේ මේ මේසයක් උඩද නැත්තම් කොහොමද තියලා තිබුණේ කියලා. එතකොට අර ගණකයක් අර ඒ විදිහට හදලා තියෙනවා නම් සර් අර සාමාන්‍ය මොකර පෘෂ්ඨයක් උඩ තියෙනවා කියලානේ හිතලානේ හදන්නේ. එතකොට මේ මම හැදුවේ ඒ විදිහට. මේ හැබැයි සර් ඒ තා කියලා දුන්නේ මේ අර ඒ විදිහේ පෘෂ්ඨයක් උඩ නැතුව නිකන් අර ඔව් පෘෂ්ඨයක් උඩ නම් ඒකේ පෘෂ්ඨයක් උඩ කියලා කියනවා. මේක දැන් හිතන්නකෝ අපි පාට ගාගත්ත නිකන් හතරස් ගණකයක් කියලා. එහෙම වුණොත් අපි යට පෘෂ්ඨයක් උඩ තියෙනවා කියලා හිතලා ගාන හදන්නේ නැහැනේ. නේ? පැති 3ක් පාට වූ කියලා මුළු හතර අපි ගන්නවනේ. පැති 3ක් පාට වූ ගණක ගණන කොපමණද? උත්තරේ කීයද? කටපාඩමින් කියන්න. මුළු 8යි. මුළු 8යි. උත්තරය 8යි. කටපාඩමෙම 8යි. හැබැයි අපි එතකොට හිතන්නේ නෑනේ 8 4 ගන්නෑ කියලා නේද? ඔව්. ගානේ දීලා නැති වෙලාවක සහ පෘෂ්ඨයක් ගානේ ඇඳලා නැති වෙලාවක අපි එහෙම නෑ කියලා හිතලා තමයි ගාන හදන්නේ. විශේෂයෙන් එහෙම නේද? ගණකේ විතරයි. ගණක ගැන විතරක් හිතන්න. මට ඒක පැටලුණාස මම හැදුවේ ඒ විදිහට. ඒතර අර මුළු ගණක ගානයි මේ හතරම පාඩම ටික හදලා නම් අපිට ඒකේ මොකක් හරි සංකේතයක් දෙනවා. එහෙම දෙන්නේ නැති තාක් අපි ගණකේ විදිහටයි හදන්න ඕනේ. හරි නේද? හරි සර් thank you. මට ප්‍රශ්නයක් තියෙනවා. අර දැන් අර ගණකවල ප්‍රතිවිරුද්ධ මුහුණත් හොයනකොට ගණකයේ අර අවස්ථාව පෙරළෙන අවස්ථාවල මුහුණත් දෙකක් එකිනෙකට සමාන වෙනකොට ඉතුරු මුහුණත් දෙක ප්‍රතිවිරුද්ධ මුහුණත් කියලා තියෙනවනේ සර් පොඩි තියරියක්. ඒක හැම දෙයකම හරියන්නේ නැද්ද සර්? ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ මුහුණත් දෙක සමාන වෙලත් සමහර වෙලාවට ඒක වෙනස් වෙනවද? ප්‍රතිවිරුද්ධ මුහුණත් දෙක සමාන වෙලත් ඒ කියන්නේ මොකද්ද? ආයෙ පැහැදිලි කරන්න. ඒ කියන්නේ දැන් ගණකයක දැන් පළවෙනි අවස්ථාවේදී මුහුණත් දෙකක් තියෙනවා. දැන් 2යි 6යි කියමුකෝ. ඒකේ අවස්ථාවක 2යි 6යි කියන මුහුණත තියෙනවා. එතකොට මුහුණත් දෙකක් අවස්ථා දෙකේදී සමාන වෙනවා. එතකොට ඉතුරු තියෙන දැන් 2යි 6යි 3යි තිබ්බ කියමු. අනිත් එකේ 2යි 6යි 1යි කියන. එතකොට 3ට එක ප්‍රතිවිරුද්ධයි කියලා ගන්නවනේ සර්. ඔව් ඒක හැම වෙලේම එහෙම වෙන්නේ නැහැ. ඔව් ඒක එතකොට ඒ තියරිය ගන්න බෑ නේද සර්? එතකොට එහෙම ගානක් පැටලුණා මට එතනදී. රයිට් මට රයිට් ඒ වගේ ගානකුත් දාන්න අපි ඒක විසඳගමු. හරි සර්. හරි. එහෙනම් අදට ක්ලාස් එක නවත්තමු නේද ළමයි? එහෙම ප්‍රශ්න තියෙන ඒවා දාන්න ඕනේ මට ටක් ගාලා. අපි ඒක සාකච්ඡා කරන්න ඕනේ. ගැටලු විසඳ ගන්න ඕනේ. එහෙනම් අපි හෙට ක්ලාස් එකේ හම්බෙමු නේද? හෙට හැමෝම GK ක්ලාස් එකට එන්න. GK ඉන්න අය තමයි ඉතින්. හරි. එහෙනම් අදට ක්ලාස් එක නවත්තමු. හැමෝටම සුබ දවසක්. හැමෝටම good night. හැමෝටම බුත් සරණයි. thank you sir. good night බුත් සරණයි sir. රජයේ තරඟ විභාග සඳහා වැඩිම දැනුමක් නොමිලේ ලබා දුන් එකම YouTube channel වන චාවිදි මිල් YouTube channel සහ Speed IQ Class YouTube channel මෙහෙවනු ලබන චාවින්ද කුමාර 2025 ග්‍රාම නිලධාරී විභාගය සඳහා නව පන්ති ආරම්භයි. දවස් ගානට මාසෙන් මාසෙට අවසාන සම්මන්ත්‍රණ කිය මුදල් ලබා ගැනීමකින් තොරව විභාගේ පවත්වන තාක්ම එකම පන්ති ගාස්තුවක් යටතේ දැන් ඔබට IQ සහ GK පන්ති සඳහා සහභාගී විය හැක. සාම්ප්‍රදායික තරඟ විභාග පන්ති පද්ධතියෙන් බැහැරව ග්‍රාම නිලධාරී විභාගයට පෙර විභාග 10කට මුහුණ දීමේ අවස්ථාව. නවීන ප්‍රශ්න පත්‍ර ආකෘතියට අනුව වැඩ කිරීම. පන්තිය සඳහා සම්බන්ධ වීමට විභාගයේ නම සඳහන් කර 076යි 760යි 77යි 72ට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. විභාගයේදී පමණක් නොව පන්ති තෝරා ගැනීමේදීද ඔබගේ IQ දැනුම අනිවාර්යයෙන් පාවිච්චි කරන්න.